මේ ඔබ දකින්නේ අපි කලින් බ්ලඩ් ගත්තු මේ PRP ටියුබ් එක. මේක බයොටින් තියෙන PRP ටියුබ් එක. මේකේ දැන් රුධිරය නැහැ. මේකේ තියෙන ප්ලාස්මා රිච් ප්ලේට්ලට් ප්‍රමාණයක්. ඒ කියන්නේ ප්ලේට්ලට් වැඩිපුර තියෙන ප්ලාස්මා ප්‍රමාණයක්. මේ ඔබ දකින්නේ කහ පාට තියෙන. මේක අපි සිලින්ඩරයට අරගෙන තිනවා. මේ බ්ලඩ් නෙමේ. මේ තනිකර ප්ලේට්ලට් සහ ප්ලාස්මා කොටස. මේ තින්නේ බ්ලඩ් ටික. අපි මේක තමයි මේ කොණ්ඩේ වැවෙන්න ඉන්ජෙක්ට් කරන්නේ. මයික්‍රොනීඩලින් කරන්නේ. ඒකෙන් තමයි කොණ්ඩ ගස් වැවෙන්න පටන් ගන්නෙ. ඔබ දැන් දකින්නේ ඒක අපි කරන ආකාරය. මේ වගේ ඊටාමම සියුම් විදිහට අපි මේ ට්‍රීට් ප්‍රතිකාරය කරන්නේ. hair roots එකට පමණයි අපි මේ ප්ලාස්මා ප්ලේට්ලට් කොටස් ඇතුල් කරන්නේ. අපි PRP කරලා අවසానයි. දැන් අපි කරන්න යන්නේ මයික්‍රොනීල් ප්‍රතිකාරය. මයික්‍රොනීල් මගින් වෙන්නේ මේ හැමේ තියෙන කොණ්ඩේ තියෙන සියුම් ස්තර වලට හිසකෙස් hair roots වලට ප්ලාස්මා කොටස් ඇතුළු කිරීම තමයි මේ මයික්‍රොනීල් වලින් වෙන්නේ. මේ කුඩා නීල්ස් 12කින් සමන්විත උපකරණයක්. මේකේ ভাইබ්‍රේෂන් එක විනාඩියකට වාර 600ක් වගේ වැඩි සංඛ්‍යාවකින් වෙනවා. මේක මේ ভাইබ්‍රේෂන් එකකින් හින්දා මේ ප්ලාස්මා කොටස් ප්ලේට්ලට් රිච් ප්ලාස්මා කොටස මේ කොණ්ඩේ hair roots වලට තැම්පත් වෙලා කොණ්ඩේ යාම නතර වෙනවා. ඒ වගේම කොණ්ඩේට අමතර පෝෂණයක් ලබා දෙනවා. මේ ප්‍රතිකාරය තමයි ඊටමම සාර්ථක PRP කරලා මයික්‍රොනීල් කරන ප්‍රතිකාරය. මේක ඊටමම දියුණු ප්‍රතිකාරයක්. ඒ වගේම හිසකෙස් යාම මේ නවතිනවා වගේම හිසකෙස් වර්ධනයක් මේ මයික්‍රොනීල් ප්‍රතිකාර මගින් සිදු වෙනවා.